එක එක රටවල් විදේශිකය යනවනේ. මේ ඉස්සරහ බෙල් එකක් වගේ වදින්නවා එහෙනවනේ. මිස් කට්ටිය බෑග් එකේ මේ බෙල් එකක් වගේ එකක් හෙල්ලෙන්න දාගෙන යනවා. මොකද මේකේ වලස්සු ඉන්නවා. ඒක බෙල් එකේ සද්දෙට වලහා එන්නේ නේ. වලහා එන්නේ නැහැ. මම බෙල් ගහන්න තැනකුත් තියෙනවනේ බෙල් එකට. බෙල් එකක් නේ. ඒක උන්ගේ යන රූට් එකක් වෙන්න එතන එතනින් පාර මාරු වෙනවා වගේ එකක් ඇති නේද? සමහර විට. ඔය ඇහිනේ තව එකක්. ඔව්. ඒ කට්ටිය යන කට්ටියගේ බෙල් එකක් ඉල්ලගෙන යනවා. ඉතින් අපි නම් ඉල්ලගෙන යන්නේ. ඔව්. ඇත්තටම අපි දැනගෙන හිටියද බෙල් එකක් එල්ලන් එන්න ඕනේ කියලා. ඉතින් ඉවි කියලා හිතුවේ නේ. ඔව්. කමන්නේ. ඔව්. උන් අපි ගාවට එන්නේත් නැහැ කොහොමද බයයි. මහන්සිනේ. මොකටද තනියම නෑ මට. හොඳට හොඳට. දැන් ජියර් එක දාලා අද්ද නොනේ කරන්න. අමාරුයි. ඉතින් කතා කරන්න තමයි. නාලා මේකට පැල්ලා ටිකක් බොන්න. මේකට පැල්ලා නාන්න. නාලා වතුර ටිකක් බොන්න. මලගෙඩිය. පයින් නැතුව බොන්න. පැන්නොත් එහෙම නම් ආයේ සීතලට මොකක් හරි වෙයි. ඔය තියෙන බෙල් එක නේද? ඔව් මේක ඉන්නේ. මේ බෙයා. ඔමි. පහ. ගන්න. බෙයා බෙල් එක. අංගිට ගහන්න බැරි. සුදුයි කිරේ. ඒකට තමයි ඉතින්. කොහොමද? ලස්සනයි නේද? ආයක හරියන්නේ නැහැ. මේ අර කන්ද ලස්සනයි නේද? ඒක හරියන්නේ. ෆොටෝ එක දාන්න. මා ලස්සනයි. යා. 多一双嘛，多一双。然后爬就在那里砸地砸一天回来，然后就帐篷那里。 තෙල් ගොඩක් තිබුණා. ඇයි හේතුව කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ උනාට අපි හිතමු ඒ කියන්නේ ඉතින් හිතන්න දෙයක් නැහැ. ගොඩක් ඉන්නවා කියලා. වලස්සු ගොඩාක් මේ හරි ඉන්නවා කියන්නේ. එතකොට අතන ඇලි මාළුත් ඉන්නවා. සමහරට මාළු අල්ලගෙන කණ්ඩ ගොඩක් එනවා ඇති. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති නේ. සාමාන්‍ය දෙයක්. ඒක ලොකුට හිතන්නේ. ලොකුට හිතන්නේ. හරි. දැන් නම් මහන්සි හැවුනාට ඉතින් කරන්න දෙයක් නැහැ. යන්න මේ පෑය. යන්න ඕන නිසා යනවා. කොහොම යක්. අපි ආව කාලේ 11 වෙනි මාසේ නෙමෙයි නෑ අපි 11 වෙනි මාසේ නෙමෙයි නේ 10යි 22 10යි 22 10 වෙනි මාස 2025 10 වෙනි මාසේ 22 වෙනිදා එතකොට මේ ගස්වල කොළ මේ පාට වෙන කාලේ කියන්නේ ඕතම් එක නේද ඔව් කොළ වැටෙන කාලේ කොළ වැටෙන කාලේ වැටිලා නැහැ අර පාට වෙලා එන කාලේනේ ඒකෙන්ද ලස්සනයි පරිසරය උනාට සීතලයි ඒකයි ප්‍රශ්නේ තමයි කියන්නේ සීතල හින්දා නිකොල වැටෙන්නේ මේකේ වල ලස්සනයි හිම දැන් මේක වහනවා 11 වෙනි මාසේ 6ද 7ද මේකට ආයෙ එන්න බෑ වහනවානේ ඔව් වහලි ඉවර වෙලා ඊට පස්සේ ආයෙ අරින්න 4 වෙනි මාසෙද කොහෙද එතකොට දැන් ටික ටික ඉතින් එන්නේ හිම වැටෙනවානේ වහිනකොට හිම ඔව් එතකොට හිමෙන් පිරෙනවා ඔව් එතකොට සාමාන්‍යයෙන් එන්න බැරුව යනවා ඔව් ඒ හින්දා වහන ඔව් ඊට මේ හිම වැටුණාට පස්සේ ලස්සනයි අර කඳු ඇතර හිම වෙලා තියෙන මේ වීඩියෝස් එකෙන් මම දැකලා තියෙනවා මේ හරි ලස්සනයි හිත 4 වෙනි මාසේ 5 වෙනි මාසේ 6 වෙනි මාසේ හිම තාම තියෙනවා 8 9 හිම නැහැ නේ එච්චර හිමත් නැහැ සීතලත් නැහැ ගාන්ට වගේ නේ ඒ කාලෙත් හොඳයි නේ එනවනම් එන කෙනෙකුට මේ කාලේ හොඳයි සීතලයි
ලස්සනයි පරිසරය. මොකද මේ කොළ ගස්වල පාට වෙනස් වෙලා එහෙම හින්දා ලස්සනයි. හොඳයි නේ. හොඳයි. ඒ වුණාට ඉතින් සීතලයි. මත්තන් දැන් ඉක්මනට වාහනේට යන්නේ. වාහනේට යන්න තව බස් එකේ යන්නද? ඒ ඉතින් මේකට එන්න පුළුවන් නේ බස් එකේ විතරයිනේ. නැත්තම් ටැක්සි එකකට එන්න ඕනේ. මේ අපේ තමන්ගේ පෞද්ගලික වාහන වලින් එන්න බෑනේ. මෙතන උඩට යනවා නම් අනිවාර්යයෙන්ම එන්සී කාසෙ ටිකක් කරයි යන්න වෙනවා. මොකද මේ මෙතන ටොයිලට් යූස් කරනවා නම් එන්සීයක් මේ දාන්න කියලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හැම කෙනාම වගේ දානවා. ඒක කවුරුවත් බලලා ගන්නවා එහෙම නෙමෙයි. ඒතර තියෙනවා දාන්න එකක්. මම මෙතන වීඩියෝ එකේ තියෙනවා ඒක. පොඩ්ඩක් බලන්නකෝ. මේ ඔය තියෙන්නේ මෙතෙන් ටොයිලට් කියලා ගහලා. ඉතින් මේ මෙතන තියෙන්නේ ඔය කට්ටිය සල්ලි හැම කෙනාම දානවා. විදේශික අයත් දානවනේ. නොදා යන කට්ටිය නේ හැම කෙනාම දානවා. ඉතින් මේ මෙතන මේ ඔළුව උඩට තියෙන්නේ මේ ඔළුව උඩ කප්ප කියන්නේ මෙයාට තමයි. එතන තියෙන කප්ප බෂීක් ගාව තියෙන ඔය ටොයිලට් එකට තමයි උතන තිබුණේ නේ. ඉතින් ඔකට දාලා යනවා ටොයිලට් එක යූස් කරන්න එහෙම. තව චුට්ටයි. තව ටිකයි තියෙන්නේ නේ. බස් එකේ ටිකට් එක යන්නයි එන්නයි දෙකම එකට හරියන්නේ නේද දාන්න. ඉතින් ටිකට් එක පරිස්සම් කරගන්න එක තමයි හොඳම ක්‍රමේ. තව චුට්ටෙන් අපේ බස් එකේ ටිකට් එක වැටෙනවනේ මග. පිටිලා අහුල ගත්තා. අමුතු ගෝප්පයක් හම්බෙලා. ප්‍රශ්නයක් විශාල ප්‍රශ්නයක්. නෑ ආපහු වෙන්න බස් එකට නගින්න කිට්ටු වෙලා තමයි සීතල වැඩිකමට ගිහිල්ලා කෝෆි එකක් අරන් ආවා. අරන් ආව එක නම් හොඳයි. කෝප් කොහොමද යූස් කරන්න කියලා දෙපාරක් තුන් පාරක් බැලුවා. වැඩි අතපත ගන්න ගියේ නෑ. මොකද ඔය තියෙන ටික හලා ගත්තාම ඊගාට තවත් ප්‍රශ්නයක් නේ. ඒක නිසා එහෙම්ම බීවා. ඔයාලා දන්නවනම් කියලා දෙන්නකෝ අපටත් කොහොමද මේක යූස් කරන්න කියලා. දැන් ඉවර වෙලා යන ගමන්නේ බස් එක ඇතුලේ. මහන්සි වැඩි නේ. මේ ලස්සන යන පරිසරය පොඩ්ඩක් බලමු. මොකක්ද කියන්නේ? කාලෙකින් මෙච්චර දුරක් ඇවිද්දේ ඇත්තටම හරිම මහන්සි. ඉතින් මහන්සි වැඩිකමට පරිසරය බල ඉන්න එකත් අමාරුයි කියන එක තමයි අවසානට හිතුනේ. ඇත්තටම මේ වුණාට මේ ගමන හරිම විනෝදයි. ඒ වගේම හරිම සැහැල්ලුයි. ගිහිල්ලා බලන්න වටින ස්ථානයක්. ඇත්තටම ගිහිල්ලා බලන්න යනවා නම් හොඳයි. ඒ කියන්නේ මේ වගේ ගමන් වලට කැමති කෙනෙකුට මේ ස්ථානය හරිම නිදහස්, නිස්කලංක, ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඇත්තටම හරිම මේ ව්‍යායාමයක්ත් වෙනවා විශාල. හරිම හොඳයි. ඇත්තටම සතුටු වුණා. බොරු කියන්න ඕනේ. ඇත්තටම සතුටු වුණා. මේ හරිම මේ මනසට හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන්